නෙතු මෙච්චර වර්ණ පර්ස් එකක් ඔයාට කොහෙන්ද? මොකද්ද? මම ගත්තේ ඉතින් මේක. බබා මේක සෑහෙන ගාණක් වර්ණ පර්ස් එකක් නේ. ඉතින් මේකක් ගන්න ලේසි නෑ. අනික ඔයාට නම් කොහොමද බෑ. ඉතින් ගන්න බබා. කවුද කියන්නේ මේක අරන් දුන්නේ? කවුරුත් නෑ මම ගත්තේ. මට ඇත්ත කියන්න බබා. ඔයාට රත්තරන් බඩුවක්වත් තිබ්බේ නෑ නේද? ඔයා ආස කරන ඕන දෙයක් ගන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලා මං දන්නවා. මේ යස් ඇත්තටම මට පිස්සුද? ඇයි මේ පර්ස් එක අල්ලන් දඟලන්නේ? බබා මේක ලස්සනයි නේද? අරන් දෙන්නකෝ. බස් එක වගේ ගගා ඉන්න තුන්. කීයද බබා මේක? 23000ක් වෙන්නේ යන්නේ. මොකක්? 23000? එච්චර ගාණක්? ඕවනේ මගේ යාළුවට යාගේ බෝයිෆ්‍රෙන්ඩ් අරන් දුන්නා. ඔයත් මට අරන් දෙනව නේද? මේ බලමුකෝ. මේ ඒක නෙවෙයි බබා. ඔයා ඕක මීට කලින් මගෙන් ඉල්ලුවා නේද? මතක තිබුණා නම් ලොකු දෙයක්. ඉතින් ඕක ලොකු ගාණක් වෙනවනේ. ඔයාට එච්චර සල්ලි තිබුණේ නෑනේ. ඔව් ඉතින් එච්චර ලොකු ගාණක් වලට කොහෙන්ද? මෙහෙමනේ හිඟන මහත්තයෙක්ට ආදරය කරාම මං ආස දේවල් එයා අරන් දෙන්නේ නැත්තම් මොනවා හරි විදියකට මං ඒවා ගන්න එපා. මොකක්? ඒ කොහමද? ඒක නෙමෙයි. ඔයා ඔය හැමදාම කරනවා කියන මහ ලොකු නාට්‍යයේ තත්ත්වය කොහමද? මට විශ්වාසයි. ඒක ළඟදිම සාර්ථක වෙනවා වගේම මං හොඳ තැනකට එනවා. අනේ මේ ඔයාගේ විශ්වාසය. ඕක නවත්තලා වෙන රස්සාවක් කරා නම් අපි මීට වඩා සතුටින්. බබා සේරම ඉවරයි. තව ටිකක් ඉවසන්නකෝ. මා විශ්වාස කරන්න. සේරම හොඳින් සිද්ධ වෙයි. කවද වෙනකන්ද? දැන් ඔයාම බලන්න. අපි මේ ඉන්න රෙස්ටෝරන්ට් එකේ තියෙන මෙනු එක දිහා. මෙන්න මේකේ තියෙන මේ අයිටම් එක ඔයාලට මට අරන් දෙන්න පුළුවන්ද? ඒකද මේ ගාන ටිකක්. ඔව් මම ඒක ඔයාගෙන් ඉල්ලුවේ නැත්තේ ඔය හේතුව නිසායි. මේක ඔයාට දරා ගන්න බෑ කියලා මම දන්නවා. බබා මේ මම ළඟදීම ඔයාට යස් ඔයා හොඳයි කතා ලියන්න. වචන විතරයි වැඩ නෑ. ඒත් බබා මම ළඟදීම ඔයාගේ ඔය ළඟම අවුරුදු 3ක් තිස්සේ දරා ගන්නවා. මං ආස තැනකට යන්න නෑ. ආස දෙයක් කන්න නෑ. අඳින්න නෑ. මං වගේ කෙල්ලෙක් ඔයා එක්ක ඉන්න එක මගේ යාළුවන්ට හෙන විහිළුවක්. ඇයි මගේ අඩුපාඩුව මොකද්ද? අඩුපාඩු බලනවා මුලින්ම වගේ හැටි. බාට දෙකක් දාගෙන හැමදාම පට්ටක ගාඳින ෂර්ට් කවල ඒකත් ඇඳගෙන මාව මීට් වෙන්න එන්නේ. ඉතින් කෙල්ලෝ මීට වඩා දෙයක් කොල්ලොන්ගෙන් බලාපොරොත්තු වෙනවා යස්. ඒ අය කැමති ඒ අය කොල්ල ලස්සනට ඉන්නවා වගේම ඒ අය හොන්ත බලාගන්න එක. ඉතින් බබා තව ටික දවසක් ඒවට ඉවසන්න තියෙන්නේ. එතකොට හැමදේම හරියයි. ඔව් හැමදේම හරියයි. මෙච්චර කල් අම්මලාගේ සල්ලි වලින් ගෙවු ජීවිතේවත් මට ගෙවා ගන්න බැරි වෙයි. එහෙම කියන්න එපා බබා. ඔයා දන්නවනේ මං කවදාවත් ඔයාව නොසලකා හැරලා ඉඳලා නෑනේ. ඔව් එහෙම කරලා නෑ. හැබැයි සලකන්නේත් නෑ. ඒකයි ඇත්ත. බබා ඔයා ඔක බොන්නේ නැද්ද? මේ කොපි එක? ඔව් ඉතින්. ඔයා බීලා ඉවර නම් අපි යමු. බබා ඔයාට මේ මොකද වෙලා තියෙන්නේ? ඇයි ඔයා වෙනද බොන නිසානේ. ඔයා ගොඩක් ආස නිසානේ මම ඕඩර් කරේ. ඒ ඉස්සර දැන් මම වෙනස්. මොකද දැන් වෙනස? ඒව ගැන කිය ඕනේ. බීලා ඉවර නම් යමු. මොනවාද කල්පනා කරේ? ඔයාගේ ඩ්‍රාමා එක ඉවර වෙලා ඔයා ලොකු නළුවෙක් කියලා මට සැප සම්පත් දෙන විදියට කල්පනා කරේ. ඔයා දන්නේ කොහොමද ඒක? දැන් ඕක අවුරුදු ගාණක් තිස්සේ අහනවනේ යස්. අනේ මේ යස් අපි යම්. අපේ ගාණ කීයද? ඔයාට ලැජ්ජාවක් නැද්දානේ? ගොඩේ එක්කද ඔහොම අහන්න? මේක ගමේ තේ කඩේ නෙමෙයි රෙස්ටෝරන්ට් එක. අපේ බිල් එක ගේන්න කියන්නේ. ෂිට් මටම ලැජ්ජායි ඔයා එක්ක ඉන්න. බේබි ඔයා මෙහෙ? මම මේ ඔයා මට කිව්ව නෑනේ එළියට එනවා කියලා. මේ කවුද? මේ මගේ අයියා. ඒක මිස මං හිතුවා මෙයා නාට්‍යකාරයා කියලා. බේබි මේ පර්ස් එක වල ලස්සනයි තමයි. මේ බබා මේ අයියට ටිකක් පරක්කු වෙනවා අපි යන්නද? ඕකේ බේබි. බේබි පරිස්සමෙන් යන්න. මම ඔයාලා ලෑවලා කෝල් එකක් ගන්නම්. මේ මස්සිනෝ එහෙනම් අපි පස්සේ මීට් වෙමුකෝ. අමසේ නෝන්ජලෙක් නේ ඔයි.
නෙතු ඔයා කතා කරන්න ඉගෙන ගන්න හරිද? ඔයයි වරද කළේ. මං වැරදි කරේ නෑ ඔයි. මේ සේරම ඔයාගේ වැරදි. මගේ මමද වෙන මිනිසෙක් ගියේ. ඇයි බබා ඔයා මෙහෙම කළේ? මම ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. හැබැයි මෙතන නෙමෙයි තැන. කවුද ඌ? ඔයා මට හොරෙන් උත්තර යාළුවෙද? ලැජ්ජ වෙනවා තමුසෙකටම. මේ යස් ඔයාගේ සේරම ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. හැබැයි මෙතන නෙමෙයි තැන. බබා දැන් ඔය කතා කරමුද? මොනවද? කවුද අරු? සහස් මොකක්? සහස්ද සිල්වා. එතකොට දැන් තමුසේ යාළුවෝ එක්ක. ඔව්. මං තමුසේ විශ්වාස කරා වැඩි නැතු. ඉතින් ඇයි ඔයා මෙහෙම දෙයක් කරේ? හේතුව ඔයා. මොකක්? මම? ඔව් ඔයා තමයි. තමුසේ වැරදි කළා මට වැරදි කියන එක හරිද දැන්? අපි යාළුවෝ වෙලා කොච්චර කල්ද? අවුරුදු 5යි. එතකොට ඔයා කවුද? යස්. දැන් ඒත් ඉතින් යස් තමයි. වැරදි. එහෙනම් ඔයත් එක්ක මම යාළුවනේ ඔයාගේ අහිංසක හිනාව දැකලා. ඒ කාලේ අනාගතයේ මොනවා වේද? අපි කොතන නවතීද කියලා ලොකු හිණ අපිට තිබුණේ නෑ. ඔව් ඉතින් මමත් ඔයා දැකපු ලොකු නාට්‍යකාරයෙක් කියන හීනේ ඒ දවස්වල ජීවත් වුණා. අපි බැඳලා කන්න ගියාම කෙල්ලෝ ඇවිත් ඔයාගේ ෆොටෝග්‍රාෆ් ඉල්ලනවා බලන්න මම ආස කරා. ඒ වෙලාවේ හංගගත්ත ආඩම්බරයකුත් එක්ක ඉරිසියා කරන්න මම ආස කරා. ඉතින් ඒත් ඔයා එදා දැකපු හීනේ දැක තාමත් එකම තැන යස්. ඉතින් නේතු ඔයා දන්නවනේ මං දැන් ඒකට ඕන කරන සේනෝ කළේ වැඩයි කියලා. ඔයා මේ වැරදි පාරේ ගියේ මාත් එක්ක ඉන්න ඕනේ කාලේ. නෑ ඔයයි මෙතන වැරද්ද කරේ. ඔයා දැන් කියන්නේ තාමත් මං වැරදි කියලාද? ඔව් ඔයා වැරදි. ඔයා මොලේ පාවිච්චි කරන්නේ නෑ. ඒ කියන්නේ අලුතින් හිතනවා මිනිස්සුયો අලුතින් හිතනවා. ඒ කියන්නේ ඔයාට දක්ෂතාවයක් තිබ්බට මොලේ නෑ යස්. මට තේරෙන්නේ නෑ. ඔයා දැන් මේව කියලා මාව දාලා යන්න හදනවා වගේ වැරදි වහගන්නනේ. මිනිස්සුયો මේ අහනවා. ඒ මගේ නැන්දාගේ පුතා. මමයි ඌට මේ තැනට එන්න කිව්වේ. ඒ කම්සෙට මේ දේ කියලා දෙන්න. මට තේරෙන්නේ නෑ නේද ඔයා මොනවද මේ කියන්නේ කියලා. යස් මගේ රත්තරන් මේ අහන්න ඔයාගේ මේ හීනේ හොඳයි. හැබැයි ඔයා තාම සාම්ප්‍රදායිකයි. ඔයාගේ නාට්‍ය තියටර් වල ගියේ ඉස්සර. දැන් මේක කරලා අපිට අනාගතයක් නෑ දරුවෝ. ඔයාට දියුණු වෙන්න ඕන අලුත් වෙන්න වෙනස් වෙන්න. මට ඕනි ඒ දේ කරනවා දකින්න. ඔයා හිතන්නේ මේ සම්මානය කවුරු දිනන්නේ නැති කියලාද? වසරේ ජනප්‍රියම YouTube නාලිකාව. මේක එසේ මෙසේ සම්මානයක් නෙමෙයි. මේක මහන්සිය උත්සාහය කැපවීමේ සහතිකයක්. ඔව් ඇත්තටම මේක විශිෂ්ටත්වයේ සම්මානයක්. ඉතින් අපි බලමු ජයග්‍රාහකයා. යස් ඔයාගේ ඩ්‍රාමා channel එකත් අන්තිම පහට තේරිලා තියෙනවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඔයා කිව්ව දේ නිසා නේතු අපි අද මෙතන ඉන්නේ. බය වෙන්න එපා බබා. ඔයා අනිවාර්යයෙන්ම දිනනවා. වසරේ ජනප්‍රියම YouTube නාලිකාව. යස්මිතගේ ඩ්‍රාමාවේ යස්. මේ සම්මානයේ සැබෑ අයිතිකාරයා වෙන කවුරුත් නෙමෙයි මගේ ආදරණීය බිරිඳ. එයා මීට අවුරුදු 6කට කලින් රංගපෑමක් කරලා මාව වෙනස් නොකරන මං තාමත් තියටර් එකේ ඔට්ටු වෙන නිකම්ම යස්. අද මම මුළු ලංකාවම දන්න යස්. ඒ සතුට ඒ අයිතිය මගේ බිරිඳට තමයි.